යයින සුමියුරුගී නව මුස්වරයක අසිරියෙන් මුසුවී සවන් අතරේ රැවුල් නැගී ඇසෙනා සුභාවිත ගීතයේ නැවුම් සුපසන්නාමන්ත්‍රණය නව පදමාලා ඔබේ නවනිර්මාණ ගී සංකල්පනා සමග ඔබ නිර්මාණය කරන ලද ගීත සමග මුසුවන්නට යළිත් නවපදමාලා සමග ඔබ අප හමුවන අඩහෝරාවක ගුවන් කාලය. අපට ලැබෙන නවනිර්මාණ ගී සංකල්පනා වගේම නිර්මාණය කරන ලද ගීත සංඛ්‍යාවත් වර්තමානය වන විට සාර්ථක නිර්මාණ බව සඳහන් කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම අප මේ ඉඩකඩ වැඩි වශයෙන් ලබා ගන්නෙත් ඒ සාර්ථක නිර්මාණවලට නවපදමාලා වැඩසටහනින් අවස්ථාවක් ලබා දීම සඳහායි. දැන් අද දවසේදීත් අපට ලැබුණු නිර්මාණය වූ ගීත වගේම අපට ලැබුණු නව නිර්මාණ ගී සංකල්පනාවක් පිළිබඳවත් කතා කරන්නට අප අදහස් කරනවා. මුලින්ම අපි නිර්මාණය වූ ගීතයකට සවන් දෙමු. මේ ගීතය රචනා කරන්නේ නෙල්සන් දේමුනි කවියා. නෙල්සන් දේමුනි කවියා අපට මතකයි මුල් කාලයේදී අතීතයේදී යොවුන් ජනතා පුවත්පත සමග සම්බන්ධ වී කවි එවැගේම කෙටි කතා ගී සංකල්පනා වැඩි වශයෙන් ලියූ අපේ ප්‍රවීණ කවියෙක්. ඉතින් එබඳු කවීන් දශක ගණනාවකට පසුව නැවතත් රජරට ගුවන්විදුලිය සමග එක්වී නවපදමාලා අතරට එක්වීමත් කිසියම් සතුටට කාරණයක් හැටියට සඳහන් කරන්නට පුළුවන්. මොකද මේ අතීතයේදී යොවුන් ජනතා පුවත්පත සමග බැඳුණු කවීන් ගීත රචකයන් නිර්මාණකරුවන් දිවයින පුරාම විසිරී සිටිනවා. ඔවුන් කිසියම් ආකාරයකට එබඳු නිර්මාණකරුවන් නවපදමාලා වැඩසටහනට එක්වීමත් වැදගත් වෙනවා. රියන්සි දැන් මේ ප්‍රවීණ කවියා නැත්නම් ගීත රචකයා ලියන ගී සංකල්පනාවට සංගීතය සපයන්නේ තරිඳු දසුන් ජයතිලක. ඔහු අපිට අලුත් නමක්. ඔහු සංගීතවේදියෙක්. ඒ වගේම ගායනා කරන්නේ ජිනසිරි සෙනවිරත්න. ඔහුත් අපිට අලුත් නමක්. කොහොමනත් නෙල්සන් දේමුනි අපේ වැඩසටහන සමග සම්බන්ධ වීම පිළිබඳව පළමුවෙන්ම සතුට ප්‍රකාශ කළ යුතු වෙනවා. පුදුමාතලන් හන්දිය ළඟින් අලුත් බස් එක හැරෙව්වා. මම නෑවිදින් කොහේ යන්නද හඬන්නේ ඇයි සරෝජ. පුදුමාතලන් ගැන මම අමුතුවෙන් යමක් කිය යුතු නැහැ. මේ පුදුමාතලන් කියන ප්‍රදේශය පිළිබඳ වැඩි වශයෙන් අපට කතා බහ කරන්නට ලැබුණා පසුගිය යුද සමයේදී. මේ හා සමානම නම් කීපයක් අපිට මතකයි. ඒ වගේම මේ නම් යෙදුණු ගීත කවි රාශියක් අපිට සමීපයි. දැන් මේ නෙල්සන් දේමුනි ලියන ගීතය ආරම්භ වන්නේත් ඒ වගේ තැනකින්. පුදුමාතලන් හන්දිය ළඟින් අලුත් බස් එක හැරෙව්වා. මම නෑවිදින් වෙන කොහේ යන්නද හඬන්නේ ඇයි සරෝජා. සරෝජා කියන නමත් අපිට නිරතුරුවම ලැබුණ මේ ද්‍රවිඩ සංස්කෘතියේ ද්‍රවිඩ යුවතියන් සංකේතවත් කරන්න සරෝජා කියන නම යොදාගත්තා. ඒත් එක්කම අපිට මතකයි මෙරියන්සි දැන් ඔය ගුණදාස කපුගේ ශූරයන් ගායනා කරන උතුරු කොනේ ගීතයේත් ඔය නඩරාජා සෙල්ලම්මා වගේ නම් තියෙනවා. වික්ටර් රත්නායකයන් ගායනා කරන ගීතයක මීනා නම තියෙනවා. ලෙච්චමී වගේ නම තියෙනවා. රත්නශ්‍රී විජේසිංහන් ලියනවා ශාන්තිනී කියලා. මේ නම් වලින් නියෝජනය වෙන්නේ සමස්ත දමිළ සංස්කෘතිය සහ ඒ නියෝජනය කරන කාන්තා චරිත. එතකොට දැන් මේ පුදුමාතලන් හන්දිය කියන මේ නමත් එක්කම අපිට මතක් වෙනවා දැන් කවීන් ගීත රචකයින් නින්දවුර් කලපුව පිළිබඳව සඳහන් කරලා තිනවා රත්නශ්‍රී විජේසිංහන්. ඊට අමතරව අපිට මතකයි මන්නාරම් බස් එක නෑ තාමත් ආවේ කියලා. දැන් මේ ගමක් එක්ක එන නමක් පේසාලේ හන්දිය. දැන් මේ වගේ බොහෝ තියෙන අපිට මේ ඔක්කොම එකපාර කියන්න බෑ. නමුත් නෙල්සන් යොදාගන්නේ පුදුමාතලන් හන්දිය. ඔව්. හඬන්නේ ඇයි සරෝජ. මේ ප්‍රශ්නය තුල තමයි මේ ගී පදවැලේ අන්තර්ගතය අරුත අතුරලා තිබෙන්නේ. මෙතන තියෙන ආදර කතාවක්. නැවුම් බවකින් යුතුව ගී පද මාලාවකට අත්දැකීම් කරගත් අපූරු ආදර කතාවක්. පුදුමාතලන් හන්දිය ළඟින් අලුත් බස් එක හැරෙව්වා. මම නෑවිදින් වෙන කොහේ යන්නද හඬන්නේ ඇයි සරෝජා. අකුරු මල්සා මඬුළු දොර දොර ජීවිතය ගැන දොඩනවා. උතුරු තල්පත් මේ දවස්වල අලුත් වැහි පොද හොයනවා. නොබිඳි දෙනුවර පවුරු බිඳ හැර දෙපස දුක සැප අහනවා. අපට අප ගැන හිතා ගන්නට බොහෝ දේවල් තියෙනවා. ගම් දොරට යන දවසටත් මට මහා තනියක් දැනෙනවා. මේ සැරේ නම් අම්මලාටත් යලිත් ඔබ ගැන කියනවා. අලුත් කවියක් අරන් ඇවිදින් ඔබේ හිත ළඟ තබනවා. ජීවිතේ නම් හීනයක් නොව හැබෑවක් මැයි කියනවා.
ප්‍රියන්සි මේක එක තැනක තියෙනවා මේ සැරේ නම් අම්මලාටත් යලිත් ඔබ ගැන කියනවා කියලා. ඒ කියන්නේ ඊට කලින් කියලා ඇති නේද? ඔව් පරණ ප්‍රේම කතාව. මේ පෙම්වතිය සරෝජා. ඔබ කිව්වා වගේ සරෝජා කියන නම යොදාගන්නෙම දමිළ සංස්කෘතියේ නියෝජනයක් ලෙස. මේ නිර්මාණය මේ අත්දැකීම පොදු බවට පත් කිරීම සඳහා මහින්ද චන්සේකර සූරියන් ලියූ මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩුපල්ලියේ හිටියේ සරෝජා. ඇයි සරෝජා හඬන්නේ? මේ දෙනුවර පවුරු බිඳහැර එක්විය යුතුයි. අලුත් කවියක් අරන් ඇවිදින් ඔබේ හිත ළඟ තියෙනවා ජීවිතය නම් හීනයක් නොව හැබෑවක්මයි කියනවා. නිර්මාණාත්මක බව, අපූර්වත්වය අපි මේ ගේය කාව්‍ය සංකල්පනා තුළින් දකිනවා. විශේෂයෙන්ම මේ අපි ගීතයක් හැටියට ඉදිරිපත් කළත් මෙය සාමාන්‍යයෙන් ලිඛිත ස්වරූපයෙන් ගත්තොත් මෙය කවියක් හැටියට අපිට පේනවා. හොඳ කාව්‍ය සංකල්පනාවක්. විඳින්න මේ අපූර්ව ගීතය. නෙල්සන් දේමුනි ලියු ගීතය සංගීතවත් කරන්නේ තරිඳු දසුන් ජයතිලක, ගීතය ගායනා කරන්නේ ජිනසිරි සෙනවිරත්න. පුතුමාතලන් හන්දිය ළඟින් අලුත් බස් එක හැරෙව්වා. මම නැවිතින් වෙන කොහේ යන්නද හදන්නේ ඇයි සරෝජා. මඩුලු දොර දොර ජීවිතය ගැන තොටනවා. උතුරු තල්පත් මේ දවස්වල අලුත් වැහි පොත හොයනවා. නොපිඳි දෙනුවර පවුරු පිඳ හැර දෙබස දුක සැප අහනවා. අපට අප ගැන හිතාගන්නට බොහොම දේවල් තියෙනවා. යන දවසටත් මට මහා තනියක් දැනෙනවා. මේ සැරේ නම් අම්මලාටත් යලිත් ඔබ ගැන කියනවා. අලුත් කවියක් අරන් ඇවිදින් ඔබේ හිත ළඟ තබනවා. ජීවිතය නම් හීනයක් නොව හැබෑවක් මැයි කියනවා. පුතුමාතලන් හන්දිය ළඟින් අලුත් බස් එක හැරෙව්වා. මම නැවිතින් වෙන කොහේ යන්නද හදන්නේ ඇයි සරෝජා.
සරෝජා හඬන්නේ ඇයි සරෝජා ජිනසිරි සෙනවිරත්න ගායනා කළේම ගීතය සංගීතවත් කළේ තරිඳු දසුන් ජයතිලක ගීත රචනා කළේ නෙල්සන් ඩේමුන්